ඊළඟට අපිට බලන්න තියෙන සංයෝග වර්ගය තමයි ඇල්කයින් කියන එක. ඇල්කයින්ට අදාළව අපි ප්‍රතික්‍රියා 10ක් මතක තියාගන්න ඕනේ. ඇල්කීන වලට අදාළව අපි කලින් වීඩියෝ එකේ කතා කරා ප්‍රතික්‍රියා තියෙනවා අපිට 1 2 3 4 5 6 7 8 9 ප්‍රතික්‍රියා 9ක් තියෙනවා. ඇල්කීන වලට අදාළව උසස් පෙළ රසායන විද්‍යාව කාබනික සංයෝග වලට අදාළව ඔබ ප්‍රධාන වශයෙන් පරිවර්තන සඳහා මතක තබා ගත යුතුයි. ඊට පස්සේ අපිට බලන්න තියෙනවා ඇල්කයින්, ඒ කියන්නේ ත්‍රිත්ව බන්ධනයක් සහිත සංයෝග. ත්‍රිත්ව බන්ධනයක් සහිත සංයෝග සම්බන්ධයෙන් කතා කරන්න තියෙනවා. ඊළඟට ඇල්කයින් සම්බන්ධයෙන් අපි බලමු මේකත් කොහොමද වෙන්නේ කියලා. මේ වීඩියෝ කරා කලින් වීඩියෝ දෙක බලලා නැති අයට මතක් කරනවා ඒක බලලා ඉන්න කියලා මොකක්ද කියලා. ඇල්කයින් ගත්තොත් අපිට මේ විදිහට සරලව ගන්න පුළුවන්. ඇල්කයින් සරලව C ත්‍රිත්ව බන්ධනයක් C H කියලා ගන්න පුළුවන්. C ත්‍රිත්ව බන්ධනයක් H විදිහට ගන්න පුළුවන්. ඊට පස්සේ අපිට තියෙනවා ප්‍රතික්‍රියා වර්ග 10ක් මතක තියාගන්න. ඇල්කයින් ගත්තොත් අපිට ඉස්සෙල්ලාම නිෂ්පාදන ප්‍රතික්‍රියාව ගන්න පුළුවන්. R C C X X X කියන්නේ මෙතන හලජන කාණ්ඩයක්. නැත්නම් X සමානයි Cl වෙන්න පුළුවන්, Br වෙන්න පුළුවන්, ඔය විදිහට IDN ඔය විදිහට වෙන්න පුළුවන්. ඊට පස්සේ අපිට දාන්න පුළුවන් මධ්‍යසාරීය KH මකH දාලා රත් කරන්න පුළුවන්. එතකොට අපිට ඔය විදිහට හදාගන්න පුළුවන් ඇල්කයින් කාණ්ඩය හදාගන්න පුළුවන්. ඊළඟට පුළුවන් අපිට මේකට H2 නිකල් පැටිනම් පැනේඩියම් උත්ප්‍රේරක හමුවේ රත් කරොත් අපිට පුළුවන් මේක ඇල්කේනිය බවට පත් කරන්න. CH2 CH3 දාන්න. ඊළඟට අපිට පුළුවන් මේකට බේරියම් සල්ෆේට් කුයිනෝලින්, ඒකට අපි නමක් කියන විශේෂ නමක් මොකක්ද මේ ප්‍රතික්‍රියාව. ඒ කියන්නේ චිත්ත බන්ධනයක් තියෙන එකක් ditth බන්ධනයක් කිරීමට අපි දාණේවට කියනවා මොනවාද? පැනේඩියම් උත්ප්‍රේරකමේ පැනේඩියම් ප්ලැටිනම් මේවා දානකොට අපි නමක් කියනවා. මේ ඔක්කොටම ලින්ග්ලා කියලා කියනවා. ලින්ග්ලා උත්ප්‍රේරක කියලා කියනවා. එතකොට එහෙම බැලුවොත් අපිට ඇල්කයින් කියන එක ත්‍රිත්ව බන්ධනයක් සහිත එක අපිට පුළුවන් ditth බන්ධනයක් සහිත සංයෝගයේ බවට පත් කරන්න. එහෙම ditth බන්ධනයක් සහිත සංයෝගයේ බවට පත් කරන්න ওই විදිහට පුළුවන්. ඊළඟට අපිට ගන්න පුළුවන් මොකක්ද? මේ ත්‍රිත්ව බන්ධනයක් සහිත එකට අපිට පුළුවන් මොනවද දාන්න? සෝඩියම් ලෝහය දාන්න පුළුවන්. සෝඩියම් ලෝහය දැම්මොත් අපි දන්නවා R C Na ධන කින ඔය විදිහට H2 නිදහස් වෙනවා. H2 මුක්ත වෙනවා. H2 ගෑස් එක මුක්ත වෙනවා. ඊළඟට අපිට පුළුවන් සෝඩියමයිඩ් නැත්නම් NaNH2 කියන එක දාන්න. එතකොට අපිට නිෂ්පාදනය වෙනවා R C ත්‍රිත්ව බන්ධනයක් C Na ධන ඍණ මෙතන ඇමෝනියා නිදහස් වෙනවා. ඇමෝනියා නිදහස් වීම සිද්ධ වෙනවා. ඊළඟට අපිට පුළුවන් ඔය විදිහට මෙතන දැන් මේ ආම්ලික හයිඩ්‍රජන් ගෙනින් මේ ඇල්කයිනේ ඍණ අයනත් එක්ක සෝඩියම් ධන ලවණය හැදෙනවා. ඊට පස්සේ ඇමෝනියා මුක්ත වෙනවා. ඊට පස්සේ අපිට ඔය විදිහටම පුළුවන් CuCl2 කියලා ගන්න. CuCl2 ඇමෝනියයි දාන්න. CuCl2 ඇමෝනියයි දාන්න. එතකොට අපිට සෑදෙනවා R C ත්‍රිත්ව බන්ධනයක් C Cu ධන ඍණ. මේක අපි කියන පාට රතු දුඹුරු අවක්ෂේපයක්. ඊට පස්සේ ඔය විදිහට ගන්න පුළුවන්. ඊළඟට අපිට පුළුවන් ඇමෝනියම් නයිට්‍රේට් දාන්න පුළුවන්. ඇමෝනියා සිල්වර් නයිට්‍රේට් දාන්න පුළුවන්. ඇමෝනියා සිල්වර් නයිට්‍රේට් උයි දාන්න පුළුවන්. එතකොට අපිට නිෂ්පාදනය වෙනවා C ත්‍රිත්ව බන්ධනයක් C කොහොමද මෙතන ඍණ අපිට හැදෙනවා සිල්වර් ලවණය හැදෙනවා ඔය විදිහට. ඊට පස්සේ අපිට ගන්න පුළුවන් මොකක්ද? ඔය විදිහට මේකේ අපිට ගන්න පුළුවන් මේ අවක්ෂේපේ පාට සුදු පාට අවක්ෂේපයක් හැදෙනවා. ඔය විදිහට අපිට ගන්න පුළුවන්. එතකොට අපි දැන් 1 2 3 4 5 6 7ක් ප්‍රතික්‍රියා 7ක් කතා කරගෙන අපිට තව 3ක් තමයි කතා කරන්න තියෙන්නේ. ඊළඟට අපි බලමු දැන්
ඇල්කයින දක්වන ප්‍රතික්‍රියාව තමයි ඇල්කයින විසින් විතර ගහලා තියෙන්නේ. ඇල්කයින විතර ගහලා තියෙන්නේ ඇල්කයින නිෂ්පාදන ප්‍රතික්‍රියාව. ඊළඟට අපිට පුළුවන් ඇල්කිල් හේලයිඩ් RX කියන RX කියන RCl RBr ඕනයක් වෙනවා. RCl RBr ඕනයක් වෙනවා. ඒකට අපිට පුළුවන් RC ත්‍රිත්වබන්ධනයක් ඍණ Na ධන ලවණය දාලා අපිට මේ ඇල්කයින නිෂ්පාදනය කරගන්න පුළුවන්. මේවට අපි කියන්නේ ඇල්කිල් හේලයිඩ් කියලා. ඇල්කිල් හේලයිඩ් අපිට පුළුවන් ඔය විදිහට නිෂ්පාදනය කරගන්න ඇල්කිල් හේලයිඩේට අදාළව. ඊට පස්සේ අපිට පුළුවන් තව දුරටත් බැලුවොත් අපිට පුළුවන් මේ සංයෝගය අපිට පුළුවන් ඇල්ඩිහයිඩයක් හෝ කීටෝනයක් බවට පත් කරනවා. C කාබොනයිල් සංයෝගයක් බවට පත් කරන්න පුළුවන්. ඇල්ඩිහයිඩ් කීටෝන බවට පත් කරන්න පුළුවන්. කීටෝන බවට කාබොනයිල් සංයෝග බවට පත් කරන්න පුළුවන්. ඒකෙදී අපි දාන්නේ HgSO4 ඒක සෙල්සියස් අංශක 60 ලක් කරන්න ඕන. ඊට පස්සේ අපි දාන්න ඕන මොනවාද? තනුක සල්ෆියුරික්. තනුක H2SO4. ඇල්කයින් එකට අදාළව මෙන්න මේ සංයෝග තුන HgSO4 H2SO4 තනුක දාලා සෙල්සියස් අංශක 60ට වගේ රත් කරොත් අපිට ගන්න පුළුවන් ඇල්ඩිහයිඩ් කීටෝන කාබොනයිල් සංයෝග. මෙවැනි වීඩියෝ සංයෝග ඔක්කොටම අදාළව ඔබට ලබා දෙනවා අපි මේ channel එක හරහා. එතකොට මේ වගේ බෝඩ් වල ස්ක්‍රීන්ෂොට් එකක් ගහගෙන ඔබ දල වශයෙන් ඒවා නැවත කොළවල 21 පාරක් විතර ලියලා හුරු වෙලා විභාගයට එන ප්‍රශ්න වලට අපිට ගැළපෙන පරිදි හදා ගන්න පුළුවන්. ඊළඟට අපිට පුළුවන් තව දුරටත් ඇල්කයිනේ දක්වන ප්‍රතික්‍රියාවක් ගත්තොත් අපිට පුළුවන් මේකෙදී අපිට පුළුවන් R1 MgX ග්‍රීනාඩ් ප්‍රතිකාරකය දාලා අපිට පුළුවන් ওই විදිහට ග්‍රීනාඩ් දාලා ඊට පස්සේ අපි ජලය දෙමුත් නේද? ග්‍රීනාඩ් දාලා අපිට හදාගන්න පුළුවන් මෙතන R1 එකයි මෙතන R1 එකයි මේකේ හයිඩ්‍රජන් ප්‍රතික්‍රියාව වෙනවා. එතකොට අපිට හදනවා ඇල්කේනිය R1H ඇල්කේනිය හැදෙනවා. ඊට අමතරව හැදෙනවා MgX කියන එකයි C ඔන්න විදිහට හැදෙනවා. ඔන්න විදිහට MgX කියන එකයි ඔන්න විදිහට හැදෙනවා. එතකොට අපිට ඔන්න ඔය විදිහට තමයි අපි මේ වීඩියෝ එක හරහා ඔබට අරන් ආවේ ඇල්කයින දක්වන ප්‍රතික්‍රියා වර්ග 10. ඇල්කීන වල අපි ප්‍රතික්‍රියා 9ක් කතා කරා. ඇල්කේන වල 7ක් වගේ කතා කරා. එතකොට මේ බෙන්සීන් වලට අදාළව වීඩියෝ එනවා. අම්ල ක්ලෝරයිඩ්, අම්ල හේලයිඩ්, ඊට පස්සේ ඇමීන, එස්ටර්, සංයෝග මධ්‍යසාර, ඇල්ඩිහයිඩ් කීටෝන වලට අදාළව මෙවැනි වීඩියෝ මාලාවක් එනවා. ඔබට තියෙන්නේ මොකක්ද? ඔබ උසස් පෙළ රසායන විද්‍යාව කාබනික රසායනයේ ලැබෙන පරිවර්තන කිරීම පහසු වීම සඳහා ඔබ මතක තබා ගත යුතු මූලික ප්‍රතික්‍රියා වර්ග තමයි සංයෝග නිෂ්පාදනය සහ සංයෝග දක්වන ප්‍රතික්‍රියා. සංයෝග නිෂ්පාදනය කර ගැනීමට අපිට පුළුවන් ඇල්කිල් හේලයිඩ් කියන්නේ හැලජන කාණ්ඩ දෙකක් සහිත ඇල්කේන එකට අපිට මධ්‍යසාරීය KOH දාලා ඇල්කයින් නිෂ්පාදනය කරගන්න පුළුවන්. ඒ වගේම ඇල්කිල් හේලයිඩ් එකට සෝඩියම් ලවණය සහිත ඇල්කයින කාණ්ඩය සහිත එක දාලා අපිට ඇල්කයින් නිෂ්පාදනය කරගන්න පුළුවන්. ඊළඟට ඇල්කයිනක් ඇල්කේනයක් බවට පත් කරන්න අපිට පුළුවන් රූපයේ දැක්වෙන පරිදි හයිඩ්‍රජන් නිකල් උත්ප්‍රේරක ප්ලැටිනම් පැනේඩියම් දාලා ඇල්කේනයේ බව දක්වාම ගෙනියන්න. ඊළඟට ඇල්කයිනේ ඇල්කීනේ නවත්ත ගන්න ඕන නම් අපිට නිල්ලා උත්ප්‍රේරක දාන්න පුළුවන්. බේරියම් සල්ෆේට්, ක්විනෝලින්, පැනේඩියම් ඒවා දාන්න පුළුවන්. ඊට පස්සේ සෝඩියම් ලෝහය දැම්මොත් අපිට ඒකේ සෝඩියම් ලවණය ආම්ලික හයිඩ්‍රජන් පිට වෙනවා. ඊට පස්සේ සෝඩයමයිඩ් නැත්නම් සෝඩ් NaNH2 කියන එක දැම්මොත් ඇමෝනියා වායුව පිට වෙනවා. ඊට CuCl2 දැම්මොත් රතු දුඹුරු ආක්සයිඩයක් ලැබෙනවා. ඊට සිල්වර් නයිට්‍රේට් ඇමෝනියම් ගෲප සිල්වර් නයිට්‍රේට් දැම්මොත් සුදු ආක්සයිඩයක් ලැබෙනවා. ඊළඟට ඇල්කයිනේ කියන එකට HgSO4 තනුක සල්ෆියුරික් දැම්මොත් අපිට පුළුවන් සෙල්සියස් අංශක 60 රත් කරලා කාබොනයිල් කාණ්ඩය ඇල්ඩිහයිඩ් කීටෝන නිෂ්පාදනය කරගන්න. ඊළඟට අපිට පුළුවන් මේ විදිහට ග්‍රීනාඩ් දාලා අදාළ ඇල්කේනින් සහ මැග්නීසියම් MgX සහිත මේ ඇල්කයින කාණ්ඩය සහිත සංයෝග නිෂ්පාදනය. ඉතින් ওই විදිහට තමයි ඔබ මේ ස්ක්‍රීන්ෂොට් එකක් ලබාගෙන ඔබ මතක තබා ගත යුතුයි. ඉතින් ඊළඟට අපි බලමු බෙන්සීන් වලට අදාළ ලාක්ෂණික ප්‍රතික්‍රියා ටික කොහොමද ෂෝට් නෝට් එකක් සාරාංශගත කරගන්නේ ඊළඟ වීඩියෝ එකකින් හමුවෙමු.